ආයිබෝවන් ඔබ සියලු දෙනාටම බොහෝ ගුරු සිසුන්ට ඉතාමත් අපහසු විෂයක් තමයි අධ්‍යාපන මිනුම සහ ඇගයීම කියලා කියන්නේ. Educational Measurement and Evaluation කියන සබ්ජෙක්ට් එක. අන්නේ විෂය යටතේ පාඩම් කිහිපයක් ඔබ වෙත ගෙනෙන්නයි මම සූදානම් වෙන්නේ. අද අපි පළවෙනි පාඩමෙන් ආරම්භ කරමු. අධ්‍යාපන මිනුම ඇගයුම හා තක්සේරුකරණය. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳලම පුජ්‍යලයා තමන්ගේ දෛනික ජීවිතය හා බැඳුණු අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේදී බොහෝ වස්තුන්ගේ උස, දිග, බර වැනි ගුණාංගයන්ගෙන් මිනුම් ලබා ගැනීම කළා. එහෙම ලබාගත්තු මිනුම් පදනම් කරගෙන විවිධ වස්තුවල සාපේක්ෂ සැසඳීම් මත ඒ ද්‍රව්‍යවල වටිනාකම ඔවුන් තීරණය කළා. ලෝකයේ විද්‍යාත්මක දියුණුවත් සමග මිනිස් අවශ්‍යතා ඊට සාපේක්ෂව අසීමිත වුණා. භෞතික ශාස්ත්‍රයේ භාවිතා කළ මිනුම් අධ්‍යාපන ශාස්ත්‍රයේ මානසික හැකියා මැනීම සඳහා යොදා ගැනීමට පෙළඹුණා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ශිෂ්‍ය සාධනය ප්‍රමාණාත්මකව දැක්වීම ඇගයීම් කාර්යයේදී අත්‍යවශ්‍ය වෙනවා. වර්තමාන අධ්‍යාපන ක්‍රියාවලියට අනුව පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ තක්සේරුකරණයට ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා. ශිෂ්‍ය සාධනය මිනීම ඇගයීම් හා තක්සේරුකරණය සඳහා විවිධාකාර මිනුම් උපකරණ භාවිතා කරනවා. ශිෂ්‍යයාගේ ප්‍රජානන, ආවේදන, මනෝචාලක, හැකියා සහ සමාජමය කුසලතා හා පෞරුෂ ගති ලක්ෂණ යන ශේස්ත්‍රවල දියුණු කරන ලද විභව්‍යතා කොතෙක්දැයි විමසා බැලීමෙන් ඒවා අගයන අතරම අපේක්ෂිත සාධන මට්ටම් කරා ශිෂ්‍යයා ළඟා කරවීම මූලික අපේක්ෂාව බවට පත් වෙලා තියෙනවා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී අධ්‍යාපනික මිනුම ඇගයීම හා තක්සේරුකරණය යන සංකල්ප නිවැරදිව අවබෝධ කරගත යුතු වෙනවා. ඒ වගේම ඒවා නිවැරදිව භාවිතා කිරීමේ හැකියාව වර්ධනය කරගත යුතු වෙනවා. දැන් අපි අධ්‍යාපන මිනුම හා ඇගයුම යන විෂයේ එන සංකල්ප කීපයක් ඊටාම සරලව හඳුනා ගනිමු. මිනුම අප ජීවත් වන පරිසරය හා බැඳුණු විවිධ ගුණාංග තියෙනවා. උෂ්ණත්වය, පීඩනය, වර්ෂාපතනය, සුළඟේ වේගය ඒ වගේ ගුණාංග කීපයක්. ශිෂ්‍යයා සතු විවිධ ගුණාංග තියෙනවා. ඒව තමයි බුද්ධිය, ගණිතමය හැකියාව, ආකල්ප, රුචිකත්වය ආදී වියුක්ත ගුණාංග. ඒ වගේමයි උස, බර ආදී සංයුක්ත ගුණාංගත් දක්නට ලැබෙනවා. යම් ගුණාංගයක් පවත්නා ප්‍රමාණය සංඛ්‍යාත්මක අගයකින් පිළිගත් ඒකකයක් මගින් ප්‍රකාශ කිරීම අපට මිනුම යනුවෙන් හඳුන්වන්න පුළුවන්. එතකොට මම මේ කියන්නේ මිනුම කියලා කියන්නේ කුමක්ද? යම් ගුණාංගයක් පවත්නා ප්‍රමාණය සංඛ්‍යාත්මක අගයකින් පිළිගත් ඒකකයක් මගින් ප්‍රකාශ කිරීම. මිනුම යනුවෙන් හඳුන්වන්න පුළුවන්. උදාහරණ ගත්තොත් මේසේ දිග සෙන්ටිමීටර් 150ක් කියලා කිව්වොත් ඒක ප්‍රමාණාත්මක විස්තරයක්. ඒක මිනුමක්. මේසේ දිග කියලා කිව්වොත් ඒක ගුණාත්මක විස්තරයක්. ඒක මිනුමක් නෙමෙයි. මේසේ දිග පිළිබඳව නිශ්චිතව හා පැහැදිලි අදහසක් ප්‍රමාණාත්මක විස්තරයෙන් අපට ලබා ගන්න පුළුවන්. මේ අනුව මිනුම සඳහා සංඛ්‍යාත්මක විස්තරය වඩාත් වැදගත් වෙනවා. දැන් අපි මැනීම සඳහා භාවිතා කරන විවිධ මිනුම් උපකරණ හා ඒකක සංඛ්‍යා හා මැනෙන ගුණාංග කිහිපයක් විමසා බලමු. දැන් ඔබ අවධානය යොමු කරන්න මේ වගුව දෙසට. මේකේ තියෙනවා මැනෙන ගුණාංගය, මිනුම් උපකරණ හා ඒකක සංඛ්‍යාව. එහෙමත් නැත්නම් ප්‍රමාණාත්මක අගය කියලා තීරු තුනක්. දැන් අපි මැනෙන ගුණාංගය මේසේ දිග. මේසේ දිග ගත්තොත් ඒක මනින්න තියෙන මිනුම් උපකරණය හා මිනුම් ඒකකය තමයි. මිනුම් උපකරණය මීටර් කෝදුව, ඒකකය තමයි මීටර් සහ සෙන්ටිමීටර්.
සංඛ්‍යාත්මක අගයකින් අපට දක්වන්න පුළුවන් මේසේ දිග සෙන්ටිමීටර් 120යි. ඒ ආදී විදියට. ඊළඟට මැනෙන ගුණාංගය භාජනයක ධාරිතාවය. ධාරිතාවය මනින්න අපි ගන්න උපකරණය තමයි මිනුම් සරාව. මනිනවා මිලිලීටර් වලින්. අපිට ඒකත් සංඛ්‍යාත්මක අගයකින් දක්වන්න පුළුවන් මිලිලීටර් 600ක් ඒ ආදී වශයෙන්. ඊළඟට මැනෙන ගුණාංගය ළමයාගේ බර මනින්න අපි ගන්න මිනුම් උපකරණය තමයි තරාදිය. අපි බර මනින ඒකකය තමයි කිලෝග්‍රෑම්. අපට ඒක සංඛ්‍යාත්මකව දක්වන්න පුළුවන් කිලෝග්‍රෑම් 35ක් කියලා. මෙන්න මේ ආකාරයට සංයුක්ත ලක්ෂණ පිළිගත් මිනුම් උපකරණ භාවිතයෙන් ඍජුවම අපට ලබා ගන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වය, පීඩනය, ප්‍රවේගය වගේ වියුක්ත සංසිද්ධි මැනීම සඳහා අපට ඍජුවම මේ භාවිතා කරන්න බෑ. මෙම ගුණාංග මැනීම සඳහා සුවිශේෂී උපකරණ නිර්මාණය කරලා තියෙනවා. විවිධ වියුක්ත සංසිද්ධි සඳහා ප්‍රතිචාර දක්වන වෙනත් ද්‍රව්‍යක එහෙම නැත්නම් සිදුවන වෙනස මැනීම මගින් වක්‍රව මෙම මිනුම් ලබා ගන්නවා. උදාහරණයක් විදියට උෂ්ණත්වමානයේ රසදිය කඳේ ප්‍රසාරණය හා සංකෝචනය අනුව උෂ්ණත්වය පිළිබඳව මිනුම් ලබා ගන්න පුළුවන්. දැන් අපි තවත් සංකල්ප දෙකක් හඳුනා ගනිමු. විචල්්‍ය මිනුම හා නියතය. මිනුමක් ලබා ගැනීමට විචල්යක් තිබිය යුතු වෙනවා. මොකද්ද මේ විචල්යක් කියලා කියන්නේ? කිසියම් කණ්ඩායමකට පොදු එහෙත් එක් පුජ්‍යලයා අනුව වෙනස් අගයක් ගන්නා ලක්ෂණය අපට විචල්යක් නමින් හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් බලමු. පොදු ලක්ෂණය උස, විචල්්‍ය තමයි විවිධ උස. පොදු ලක්ෂණය ගත්තොත් ශිෂ්‍ය සාධනය, විචල්්‍ය තමයි ශිෂ්‍ය සාධනය එක් ශිෂ්‍යයා අනුව වෙනස් වීම. සියලු දෙනාටම පොදු එහෙත් සෑම අයටම එකම අගයක් ගන්නේ නම් එය නියතයක් කියලා අපට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් පන්ති කාමරවල මේසවල උස එකම අගයක් ගන්නව නම් ඒක නියතයක්. මිනීමට අපේක්ෂිත ලක්ෂණය එකිනෙකාගෙන් වෙනස් වෙනකොට මිනුමක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. පන්ති කාමරයේ ඉන්න සිසුන්ගේ හැකියා එකිනෙකාගෙන් වෙනස් වෙන නිසා අපට මිනුම් අවශ්‍ය වෙනවා. ඒ නිසා අධ්‍යාපන ක්‍රියාවලියේදී විවිධ මිනුම් භාවිතා කරනවා. අපට මිනුම විවිධාකාරයෙන් වර්ග කරන්න පුළුවන්. මැනීමට භාජනය වන ගුණය අනුව මිනුම භෞතික මිනුම සහ මානසික මිනුම යනුවෙන් වර්ග කරලා එහෙම නැත්නම් වෙන් කරලා හඳුන්වන්න පුළුවන්. භෞතික මිනුම මොකක්ද භෞතික මිනුම කියලා කියන්නේ? භෞතික මිනුමට සංයුක්ත ගුණාංග වලින් ලැබෙන මිනුම්, ඒ වගේම වියුක්ත ගුණාංග වලින් ලැබෙන මිනුම් අයිති වෙනවා. උදාහරණයක් ගත්තොත් සංයුක්ත ගුණාංග වලින් ලැබෙන මිනුම් ගත්තොත් වස්තුවක උස, බර, දිග වගේ දේවල්. වියුක්ත ගුණාංග වලින් ලැබෙන මිනුම් කිහිපයක් ගත්තොත් උෂ්ණත්වය, වායු පීඩනය ආදිය. එතකොට මේ භෞතික මිනුමට මේ සංයුක්ත ගුණාංග වලින් ලැබෙන මිනුම් සහ වියුක්ත ගුණාංග වලින් ලැබෙන මිනුම් යන දෙකම අයිති වෙනවා. එහෙම නැත්නම් අයත් වෙනවා. පුජ්‍යලයන් කීප දෙනෙක් විසින් වස්තුවක යම් භෞතික ලක්ෂණයක් නිවැරදිව මිනුම් උපකරණයක් භාවිතයෙන් මැන්නොත් ඒ ලැබෙන මිනුම් අතර වෙනසක් ඇති වෙන්න බෑ. භෞතික මිනුමක ලක්ෂණ කිහිපයක් දැන් අපි හඳුනගනිමු. එකක් තමයි මිනුම් ඒකකයේ සමතාවයක් තියෙනවා. අනිත් එක තමයි මිනුම් උපකරණයේ ශූන්‍ය නියතගයක් ගන්නවා. ඒ වගේම එය নিরপেක්ෂ ශූන්‍යයක්. භෞතික මිනුම් ඍජුවම ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි මිනුමේ සංගත බව. එහෙම නැත්නම් නොවෙනස් වන බවක් පවතිනවා. පුජ්‍යල බද්ධතාවයක් නැහැ. ඒ නිසා වඩාත් නිවැරදි මිනුමක් ලබා ගන්න පුළුවන්. මැනීමට භාජනය වන ගුණය අනුව මිනුම භෞතික මිනුම හා මානසික මිනුම යනුවෙන් අපි වර්ග කරලා දැක්වුවා. ඔබ භෞතික මිනුමේ ලක්ෂණ හඳුනා ගත්තා. දැන් අපි බලමු මානසික මිනුම. මානසික මිනුම කියලා කියන්නේ මොකක්ද? පුද්ගලයාගේ එහෙම නැත්නම් ශිෂ්‍යයාගේ විවිධ මානසික හැකියා මිනීමෙන් ලබා ගන්නා මිනුම්
මානසික මිනුම් වෙනවා. මානසික මිනුම් ලබා ගැනීම සඳහා විවිධාකාරයේ මිනුම් උපකරණ අපි භාවිතා කරනවා. ලිඛිත පරීක්ෂණ, වාචික පරීක්ෂණ, සම්මුඛ සාකච්ඡා, පැවරුම්, ව්‍යාපෘති ඉදිරිපත් කිරීම ආදිය ඒ මිනුම් උපකරණ වලින් කීපයක් ලෙස දක්වන්න පුළුවන්. දැන් අපි මානසික මිනුම් වල ලක්ෂණ කිහිපයක් හඳුනා ගනිමු. ඒකක සමතාවක් නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් එක් ශිෂ්‍යයෙකු ලබා ගන්නා ලකුණු තවත් ශිෂ්‍යයෙකු ලබා ගන්නා ලකුණු අතර වෙනස සමාන නැහැ. ඒකට හේතුව මෙම ලකුණු මගින් ශිෂ්‍යයන්ගේ හැකියාව වෙනස් වීම. ඊළඟ එක තමයි ශූන්‍ය සාපේක්ෂ ශූන්‍යයක්. උදාහරණයක් ගත්තොත් ගණිතයට ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණ බිඳුවයි කියලා ප්‍රකාශ කිරීමෙන් එම ශිෂ්‍යයාට ගණිතය පිළිබඳ කිසිම දැනුමක් නොමැතියයි අපට ප්‍රකාශ කරන්න බෑ. එම පරීක්ෂණයට සාපේක්ෂව ඔහු ලකුණු බිඳුව ලබාගෙන තියෙනවා. වෙනත් පරීක්ෂණයකදී ලකුණු ලබා ගන්න ලකුණු වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි පුජ්‍යල බද්ධතාවය බලපානු. එකම පිළිතුරු පත්‍රය පරීක්ෂකවරුන් කීප දෙනෙකු ලකුණු කොට පවරනු ලබන ලකුණ එකිනෙකින් වෙනස් වෙනවා. මේකට එක හේතුවක් වෙන්නේ පරීක්ෂකවරුන් ලකුණු පැවරීමේදී ඔවුන්ගේ පුජ්‍යල බද්ධතාවයේ බලපෑම. අනෙක් ලක්ෂණය තමයි මානසික මිනුම වක්‍ර මිනුම. අනිත් එක තමයි සංගත බව හේවත් එකඟතාවයක් නැහැ. රචනාමය පිළිතුරු පතක් පරීක්ෂකවරුන් කීප දෙනෙකු ලකුණු කොට ඔවුන් පවරන ලබන ලකුණෙහි එකඟතාවයක් එහෙම නැත්නම් හේවත් සංගතතාවයක් නැහැ. මානසික මිනුම් අපට වර්ග දෙකකට වෙන් කරලා දක්වන්න පුළුවන්. එකක් තමයි ප්‍රජානන මිනුම්, අනිත් එක ප්‍රජානන නොවන මිනුම්. මොකද්ද ප්‍රජානන මිනුම් කියලා කියන්නේ? දැනුම පදනම් කරගෙන ලබා ගන්නා මිනුම්. ශිෂ්‍ය සාධනය, අභියෝග්‍යතාව, බුද්ධිය ප්‍රජානන මිනුම් වලට අපට උදාහරණ විදියට දක්වන්න පුළුවන්. ප්‍රජානන නොවන මිනුම් කියලා කියන්නේ මොනවද? පුජ්‍යලයේගේ පෞරුෂය සම්බන්ධ ආකල්ප, රුචි අරුචිකම්, සාරධර්ම, ගතිගුණ, කරුණාව යන ආදී ප්‍රජානන නොවන මිනුම් වලට නිදසුන් විදියට අපට දක්වන්න පුළුවන්. දැන් අපි මිනුම් ක්‍රමයක පැවතිය යුතු ලක්ෂණ කිහිපයක් හඳුනා ගනිමු. එකක් තමයි පොදු පිළිගැනීම, අනෙක පුනර්සිද්ධ කළ හැකි බව, තුන්වෙනි එක තමයි සුතත්ත්වතාව. පොදු පිළිගැනීම. පොදු පිළිගැනීමක් නොමැති වුනහම මිනුම් ක්‍රමය බිඳ වැටෙනවා. අතීතයේදී දිගමැනීම සඳහා භාවිතා කළ වියත පයේ පතුලේ දිග සඳහා පිළිගැනීමක් තිබ්බේ නැහැ. ඒ නිසා ඒ මිනුම් ක්‍රමය දිගු කාලීනව පැවතුනේ නැහැ. රජතුමාගේ යටිපතුලේ දිග මිනුම් ඒකකයක් විදියට අතීතයේ යොදාගත්තා. මේ ක්‍රමයට පොදු පිළිගැනීමක් තිබ්බේ නැහැ. ඒ නිසා මොකද උනේ? ඒක බිඳ වැටුණා. ඊට පස්සේ අංගල, අඩිය, යාරේ යන බ්‍රිතාන්‍ය මිනුම් ඒකක සම්මත මිනුම් ක්‍රම විදියට පාවිච්චි කරා. වර්තමානයේ වෙනකොට SI ඒකක භාවිතා කරනවා. ඊළඟට පුනර්සිද්ධ කළ හැකි බව. මානසික මිනුමක් නැවත නැවත සිදු කිරීම මේකෙන් අදහස් කරනවා. මේකෙන් අදහස් කරන්නේ එහි නිර්වද්‍යතාවය. ළමයෙක්ගේ බුද්ධිය නිවැරදිව මැනිය යුතු අතර බුද්ධි ඵලයෙන් ලබන තීරණය ඊටාම වැදගත් වෙනවා. සුතත්ත්වතාවය. මෙය අරමුණ මත රඳා පවතිනවා. අධ්‍යාපන ක්‍රියාවලියේදී මිනුම ඊටාම නිවැරදි විය යුතුයි. එසේ නොවුනොත් විශාල හානියක් සිදු වෙන්න පුළුවන්. අරමුණ සුවිශේෂී වන විට සුතත්ත්වතාවය වැඩි. පාසල් වාර විභාගයක ප්‍රශ්න පත්‍රවල සුතත්ත්වතාව අඩුයි. උසස් පෙළ විභාගවල ප්‍රශ්න පත්‍රවල සුතත්ත්වතාවය වැඩි. දැන් අපි මිනුම් කෝදු හඳුනා ගනිමු. මිනුම් කෝදු එහෙම නැත්නම් මිනුම් පරිමාණ කියලත් අපි කියනවා. මිනුමේදී සිද්ධ කරන්නේ මිනුමට භාජනය කරන ලක්ෂණය ප්‍රමාණනය කිරීම සඳහා සංඛ්‍යා පැවරීම. ප්‍රමාණනය කිරීමේදී අනුගමනය කරන ක්‍රම 4ක් තියෙනවා. මේ ක්‍රම මිනුම් කෝදු එහෙම නැත්නම් මිනුම් පරිමාණ යනුවෙන් හඳුන්වනවා.
මෙම මිනුම් කෝදු 4 1951 දී එස් ස්ටීවන්ස් විසින් හඳුන්වා දුන්නා. මෙම මිනුම් කෝදු මෙන්න මේ විදියට අපට හඳුන්වා දෙන්න පුළුවන්. නාම කෝදුව, තරා කෝදුව, ආන්තර කෝදුව සහ අනුපාත කෝදුව යනුවෙන්. දැන් අපි මෙම කෝදු 4 එකිනෙක හඳුනා ගනිමු. නාම කෝදුව වස්තුවලට හෝ සිද්ධිවලට කිසියම් නියමයක් අනුව හඳුනා ගැනීමට අංකයක්, නාමයක් හෝ සංකේතයක් දීම සංඛ්‍යා විද්‍යාවේදී නාම කෝදු ලෙස හඳුන්වනවා. උදාහරණ ගත්තොත් වාහන අංකයක් තියෙනවා. ක්‍රීඩකයෙකුට අංකයක් පැවරීම, පන්ති කාමර වෙන්කොට අංක පැවරීම, පාසලේ ගොඩනැගිලි වර්ග කොට අංක පැවරීම, එහෙම නැත්නම් නාමකරණය, ගැහැණු පිරිමි බව, රචනයක් කියවලා බලලා ඒකේ ලක්ෂණ අනුව වර්ග කළා අංක පැවරීම, සංකේත වලින් දැක්වීම. මෙතෙන්දී යොදන අංක අතර ගණිතමය සම්බන්ධතාවයක් නැහැ. මනනු ලබන දෙය ආශ්‍රිත ලක්ෂණ කිසියම් නිර්ණායකයකට අනුව වර්ග කළා එම එක් එක් වර්ගය කිසියම් නමකින්, අංකයකින් හෝ සංකේතයකින් හැඳින්වීම පමණක් සිදු කරනවා. තරා කෝදුව. තරා කෝදුව කිසියම් දත්ත සමූහයක් කිසියම් රටාවකට අනුව අනුපිළිවෙලින් පෙළ ගැස්වීමත් ඒ අනුව පළවෙනි, දෙවැනි, තුන්වෙනි ආදී වශයෙන් ස්ථානගත කොට සංඛ්‍යා පැවරීම තරා කෝදුව මගින් සිද්ධ වෙනවා. තරා පරිමාණයේ තරා දෙකක් අතර අදාළ මිනුම්වල පරතරය සමාන විය යුතු නැහැ. සිසුන් තිදෙනෙකුගේ ගණිතය සඳහා ලබාගත් ලකුණු අපි අරන් බලමු. A B C කියලා සිසුන් 3 දෙනා. A ලකුණු 80යි, තරාව 1, B ලබාගත් ලකුණ 72යි, තරාව 2, C ලබාගත් ලකුණ 58යි, තරාව 3. ඒ කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි විදියට අපි තරා කරලා තියෙනවා. ලකුණු දෙකක් අතර වෙනස සමාන නැහැ. පොඩ්ඩක් ඔබ හොඳට බලන්න. 80යි 72යි අතර වෙනසයි 72යි 58යි අතර වෙනසයි සමාන නැහැ. නාම කෝදුවට වඩා තරා කෝදුවේ මිනුම් කිසියම් වටිනාකමකින් යුක්ත වෙනවා. ඒ නිසා දක්ෂතාව අනුව සිසුන් සංසන්දනය කරන්න පුළුවන්කම තියෙනවා. ආන්තර කෝදුව සැබෑ ශූන්‍ය නොමැති එනම් සාපේක්ෂ ශූන්‍යයක් ඇතිවන මිනුම් ආන්තර කෝදුවට අයත් මිනුම් ලෙස හඳුන්වනවා. මෙම පරිමාණයේ ශූන්‍යයට නිශ්චිත අගයක් නැහැ. උදාහරණයක් ගත්තහම මානසික මිනුම්, ඒ වගේම උෂ්ණත්වය යන මිනුම් වල තියෙන්නේ සාපේක්ෂ ශූන්‍යයක්. ආන්තර පරිමාණයට අයත් මිනුම් ලබාගන්නේ වක්‍ර ආකාරයට. මිනුම් ඒකක අතර පරතරය සමානයි. උදාහරණයක් අරන් අපි බැලුවොත් අංශක 20ත් 21ත් අතර පරතරය අංශක 27ත් 28ත් අතර පරතරයට සමානයි. ලකුණු 47ත් 48ත් අතර පරතරය ලකුණු 30ත් 31ත් අතර පරතරයට සමානයි. ඒ අනුව ආන්තර කෝදුවේ මිනුම් ඒකක එකතු කිරීමට හෝ අඩු කිරීම කළ හැකි වෙනවා. අනුපාත කෝදුව නිරපේක්ෂ ශූන්‍යයක් සහිත මිනුම් ලබා ගන්නා කෝදුව අනුපාත කෝදුව නමින් හඳුන්වනවා. මෙය මිනුම් පරිමාණයේ ඉහත මිනුම් කෝදු 3හිම ලක්ෂණ ඇතුළත් වෙනවා. අමතර ගුණාංගද තියෙනවා. භෞතික වස්තුවක දිග, උස, බර වැනි ඍජු මිනුම් මේ කෝදුවට අයත් මිනුම් ලෙස දැක්විය හැකියි. අනුපාත කෝදුවට අයත් මිනුම් වල මෙන්න මේ ලක්ෂණ දක්නට ලැබෙනවා. සැබෑ ශූන්‍යයක් එවත් නිරපේක්ෂ ශූන්‍යයක් තියෙනවා. මිනුම් කෝදුවේ ඒකක අතර සමානතාවක් තියෙනවා. සෑම ගණිත කර්මයක්ම සිදු කළ හැකි. මිනුම් ඍජුවම ලබා ගන්න පුළුවන්. විවිධ අවස්ථාවල භාවිතා කරන මිනුම් ඒවා භාවිතා කිරීමට පෙර ලබාගත් කෝදුව කුමක්දයි දැන ගැනීම ඉතාම වැදගත්. දැන් අපි අධ්‍යාපන මිනුම් යන්න ඉතාමත් සරලව හඳුනා ගනිමු.
අධ්‍යාපන කාර්ය සම්බන්ධ දැනුම, බුද්ධිය, මානසික හැසිරීම්, ශිෂ්‍ය සාධනය වැනි විවිධ ගුණාංග පවතිනවා. මෙන්න මේ ගුණාංග පවත්නා ප්‍රමාණය මැනීම අධ්‍යාපන මිනුම වශයෙන් විස්තර කරන්න පුළුවන්. මෙම ගුණාංග වලින් ශිෂ්‍ය සාධනය ප්‍රධාන තැනක් ගන්නවා. ශිෂ්‍ය සාධනය කියලා කියන්නේ අපේක්ෂිත ඉගෙනුම් අත්දැකීම් කරා කොතෙක් දුරට ශිෂ්‍යයා ළඟා වූවාද යන්න. ශිෂ්‍ය සාධනය ප්‍රමාණය කිරීම හෝ සංඛ්‍යාවකින් ප්‍රකාශ කිරීම අධ්‍යාපනික මිනුම යනුවෙන් හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් සුනිල් ගණිත විෂයට ලබාගත් ලකුණු 35ක් නම් ඔහුගේ ගණිත විෂයේ සාධනය 35යි. ඒ කියන්නේ සුනිල් ගණිත විෂයට ලබාගත් ලකුණු 35 ඔහුගේ ගණිත විෂයේ සාධනය විදියට අපට හඳුන්වන්න පුළුවන්. දැන් අපි ඇගයුම කියන සංකල්පය සරලව හඳුනා ගනිමු. ඇගයුම කියලා කියන්නේ කිසියම් ක්‍රියාවලියක සාර්ථකත්වය නිශ්චය කිරීමේ ක්‍රමානුකූල ක්‍රියාවලිය. ඇගයුම් සඳහා අවශ්‍ය දත්ත මිනුමෙන් සපයනවා. ඇගයුම මිනුමට වඩා ඔබ්බට යනවා. මිනුමක් නොමැතිව ඇගයීමක් කරන්න බැහැ. ශිෂ්‍ය සාධනය පිළිබඳව අවසන් තීරණ ගැනීමට ඇගයුම උපකාර වෙනවා. මිනිසා විසින් සිදු කරනු ලබන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් තියෙනවා. මෙන්න මේ වැඩසටහන් වල අරමුණු තියෙනවා. වැඩසටහනේ සාර්ථකත්වය නිශ්චය කිරීම සඳහා එහි අවසාන ප්‍රතිඵල අරමුණු සමග සසඳනවා. එසේ නොමැතිනම් බාහිර නිර්ණායකයක් එනම් වෙනත් සාර්ථක වැඩසටහනක් සමග සංසන්දනය කරනවා. එම නිසා ඇගයීම සැසඳීමේ ක්‍රියාවලියක් යනුවෙන් අපට හඳුන්වන්න පුළුවන්. දැන් අපි අධ්‍යාපනික ඇගයුම යන සංකල්පය සරලව හඳුනා ගනිමු. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය නිශ්චය කිරීමේ ක්‍රමානුකූල ක්‍රියාවලියේදී ශිෂ්‍ය සාධනය ප්‍රධාන තැනක් ගන්නවා. අධ්‍යාපනික මිනුමෙන් ශිෂ්‍ය සාධනය ප්‍රමාණාත්මකව හෝ ගුණාත්මකව ලබා ගන්න පුළුවන්. ප්‍රමාණාත්මකව හෝ ගුණාත්මකව ලබාගත් දත්ත පදනම් කරගෙන ශිෂ්‍ය සාධනය අර්ථකථනය කිරීම හෝ සැසඳීම අධ්‍යාපනික ඇගයුම යනුවෙන් හැඳින්විය හැකියි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අරමුණු හෝ බාහිර නිර්ණායක සමග සැසඳීමෙන් ඇගයීම සිදු කළ හැකියි. උදාහරණයක් විදියට ගණිතය උගන්වන ගුරුවරයෙක්ගේ අරමුණ වුණේ පන්තියේ සියලුම සිසුන් වසර අවසාන පරීක්ෂණයෙන් සමත් කරවීම නම් සමත් වීමට ලබාගත යුතු අවම ලකුණ 60ක් නම් සියලුම සිසුන් වසර අවසාන පරීක්ෂණයෙන් ලබාගත් ලකුණු 60ට වැඩි නම් ගුරුවරයාගේ අරමුණ සමග සැසඳුවහම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක වෙලා තියෙන බව අපට අර්ථකථනය කරන්න පුළුවන්. මේන් ඇගයුම ප්‍රකාශ වෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් විද්‍යාව විෂය සමත් වීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිර්ණායක ලකුණ 40ක්. A සහ B සිසුන් දෙදෙනා විද්‍යාව විෂයට ලබාගත් ලකුණු A 60ක් B ලකුණු 35ක් නම් පරීක්ෂණයෙන් සමත් වෙන්නේ A පරීක්ෂණයෙන් සමත් B පරීක්ෂණයෙන් අසමත්. එහෙනම් මෙන්න මේ නිර්ණායකය සමග සැසඳීමෙන් අපට එය විනිශ්චය කරන්න පුළුවන්. A සමත් බවත් B අසමත් බවත් අපි තීරණය කරන්නේ අර නිර්ණායක ලකුණ සමග සැසඳීමෙන්. දැන් අපි අධ්‍යාපනික ඇගයීම් පිළිබඳ අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති නිර්වචන කිහිපයක් දෙසට අවධානය යොමු කරමු. 1963 දී ත්‍රොන්බාත් මෙන්න මෙහෙම කියනවා. ඇගයීම යනු අධ්‍යාපනික වැඩපිළිවෙල පිළිබඳ තීරණ ගැනීම සඳහා තොරතුරු භාවිතයක් කියලා. ටයිලර් 1970 දී ප්‍රකාශ කරනවා ඇගයීම අධ්‍යාපන වැඩපිළිවෙල පිළිබඳ තීරණ ගැනීම සඳහා ශිෂ්‍යචර්යාවේ වෙනස් වීම පිළිබඳ තොරතුරු රැස් කිරීම හා තොරතුරු භාවිතයයි කියලා. 1970 දී සිළුම් දක්වනවා ඇගයීම උපදේශනයේ විශිෂ්ටතම අභිමතාර්ථ අත්පත් කර ගැනීම පිළිබඳ සාක්ෂි ලබා ගැනීම කෙරෙහි යොමු වේ කියලා. මේ අනුව
අධ්‍යාපනික ඇගයීම් අධ්‍යාපන ක්‍රියාවලියේ සාර්ථකත්වය මැනීම සඳහා ඉතාම ප්‍රයෝජනවත් සංකල්පයක් බව අපට දක්වන්න පුළුවන්. දැන් අපි තක්සේරුකරණය යන සංකල්පයේ දෙසට අවධානය යොමු කරමු. ක්‍රියාවලියක් කිසියම් නිෂ්ඨාවක් නැතහොත් අරමුණක් කරා ගෙන යන අතරතුරේදී එහි ප්‍රගතිය වරින් වර සොයා බලමින් අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දෙමින් අපේක්ෂිත අරමුණු කරා ළඟා කරවීමේ ක්‍රියාවලිය තක්සේරුකරණයේ විදියට අපට සරලව හඳුන්වන්න පුළුවන්. අපේක්ෂිත ඉලක්කය වෙත කාර්යක්ෂමව හා ඵලදායීව එළඹීමට අවශ්‍ය පිටිවහල තක්සේරුකරණයෙන් ලබා දෙනවා. තක්සේරුවේදී ලබා දෙන තල්ලුව මත ඇගීමේදී ලබා ගන්නා ප්‍රතිඵල රඳා පවතිනවා. දැන් අපි බලමු අධ්‍යාපන තක්සේරුකරණය කියලා කියන්නේ මොකක්ද? ශිෂ්‍යයින් ඉගෙන ගන්නා විට ඔවුන් අතර හැසිරෙමින් ඔවුන්ගේ හැකියා හා නොහැකියා ගැන නිතරම සොයා බලමින් ශිෂ්‍යයින්ගේ ඉගෙනුම් කාර්යයට අතහිත දෙමින් ඔවුන් අපේක්ෂිත ප්‍රවීණතා මට්ටමට ළඟා කරවීමට සහාය වීමේ ක්‍රියාවලිය අධ්‍යාපන තක්සේරුකරණය ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. දැන් අපි අධ්‍යාපන තක්සේරුකරණ ක්‍රියාවලියේ අංග ලක්ෂණ හඳුනා ගනිමු. බලාපොරොත්තු වන නිර්ණායක මට්ටම් කරා ශිෂ්‍යයා ළඟා කරවීමේ ක්‍රම සොයා බැලීමේ අරමුණෙන් තක්සේරුව ක්‍රියාත්මක කිරීම. තක්සේරුව කේන්ද්‍රගත විය යුත්තේ ශිෂ්‍යයාට කළ හැක්කේ කුමක්ද? ශිෂ්‍යයාට කළ නොහැක්කේ කුමක්ද? ඔහු ළඟා වී ඇති මට්ටම කුමක්ද? ශිෂ්‍යයා විසින් බලාපොරොත්තු වූ මට්ටම කරා ළඟා වීමේදී මුහුණ දෙන ගැටලු හා බාධක මොනවාද? බලාපොරොත්තු වන නිර්ණායක මට්ටම කරා ගෙන යාමේදී යොදාගත හැකි ඔහු තුල පවත්නා ප්‍රබලතා මොනවාද යන කරුණු කෙරෙහි. ඒ වගේම තක්සේරුකරණය සඳහා විවිධ මිනුම් උපකරණ භාවිතා කළ යුතුයි. තක්සේරුවේදී පහත අංග කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. ශිෂ්‍යයා නියැලෙන කාර්ය, ශිෂ්‍යයා එම කාර්යය නියැලෙන ආකාරය, ශිෂ්‍යයා එම කාර්යයෙහි නියැලෙන මට්ටම හේවත් ප්‍රමාණය පිළිබඳව අපි තක්සේරුකරණයේදී අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම කලින් තීරණය කරගත් කාල රාමුවක් හෝ අධීර අනුව විධිමත්ව තක්සේරුව ක්‍රියාත්මක කළ නොහැකි. ශිෂ්‍යයා ඉගෙනුම් කාර්යයේ යෙදී සිටින විට සුදුසු තැන්වලදී ඔහුගේ කාර්ය සාධනය නිරීක්ෂණය කරමින් තක්සේරුව ක්‍රියාත්මක කළ යුතුය. තක්සේරුකරණයේදී අවසානයේ ඇතිවන චර්යාත්මක ඉගෙනුම් ඵල ගැන පමණක් අවධානය යොමු කරන්නේ නැහැ. එහිදී පහත් සඳහන් කරුණු සලකා බැලිය යුතු වෙනවා. ඉගෙනුම් ක්‍රියාවලියේ විවිධ පියවර ඉගෙනුම් ක්‍රියාවලියකට ඇතුළත් වීම සඳහා තිබිය යුතු සූදානම හෝ ප්‍රවේශ දක්ෂතා. ක්ලේශ දක්වන ආකාරයට විෂයන්ගේ పూర్ව හා වර්තමාන සාධන මට්ටම පිළිබඳව සලකා බලනවාට වඩා ඔවුන්ගේ ඉගෙනීමට උදව් කිරීම සඳහා පන්ති කාමරයේදී තක්සේරුකරණය යොදා ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. පන්ති කාමරයේදී ශිෂ්‍ය නිපුණතා මට්ටම් කරා ගෙන යාම සඳහා අධ්‍යාපන තක්සේරුකරණය බෙහෙවින්ම වැදගත් වෙනවා. දැන් අපි අධ්‍යාපන ඇගයීම තක්සේරුකරණ සංස්කෘතියට මාරු වීමේදී සිදු ඇති වෙනස්කම් පිළිබඳව සොයා බලමු. අධ්‍යාපනික ඇගයීම ප්‍රජානන හැකියා පමණක් මැන බලනවා. තක්සේරුකරණයේදී ප්‍රජානන, ආවේදන, මනෝචාලක, සමාජමය කුසලතා, පෞරුෂ ගති ලක්ෂණ මගින් නිපුණතා වර්ධනය කරනවා. අධ්‍යාපනික ඇගයීමෙන් ශාස්ත්‍රීය එනම් න්‍යායාත්මක කරුණුවලට ප්‍රමුඛතාව දෙමින් එය සිද්ධ කරනවා. තක්සේරුකරණය න්‍යායාත්මක කරුණුවලට වඩා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරනවා.
අධ්‍යාපනික ඇගයීම විභාග සහතික ලබා දීම සඳහා සිදු කරනවා. තක්සේරුකරණය ශිෂ්‍යයාගේ සමබර පෞරුෂය වර්ධනය කෙරෙහි අවධානය යොමු කරනවා. අධ්‍යාපනික ඇගයීම ශිෂ්‍යයින් ශ්‍රේණිගත කරනවා. තක්සේරුකරණය අත්පත් කරගත් නිපුණතා මට්ටම් පිරික්සනවා. අධ්‍යාපනික ඇගයීම සහතිකකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ක්‍රියාවලියක්. තක්සේරුකරණය නියාමනය කිරීමට වැඩි අවධානයක් දක්වනවා. අධ්‍යාපනික ඇගයීම ශිෂ්‍යයා ලබාගත් ලකුණු ශිෂ්‍ය කණ්ඩායමේ සාමාන්‍ය ලකුණු හා සසඳනවා. උදාහරණයක් විදිහට ගත්තාම සාමාන්‍යයට ඉහළ, සාමාන්‍යයට සමාන, සාමාන්‍යයට පහළ ලෙස. තක්සේරුකරණය పూర్වයෙන් සකසාගත් නිර්ණායක කිහිපයක් ඇසුරු කොට ගනිමින් සිදු කරනවා. අධ්‍යාපනික ඇගයීම ලකුණු අනුව ශිෂ්‍යයන් තරා කරනවා. තරා කිරීම මගින් දක්ෂ අදක්ෂ සිසුන් වෙන් කරනවා. තක්සේරුකරණය ශිෂ්‍යයන්ට උදව් කිරීම ප්‍රධාන අරමුණ වෙනවා. අධ්‍යාපනික ඇගයීමේදී ශිෂ්‍යයන්ට ලකුණු පැවරීම සිදු කරනවා. තක්සේරුකරණය තුළින් ශිෂ්‍යයාට කළ හැකි දේ නොහැකි දේ හඳුනාගෙන ප්‍රතිපෝෂණ සහ ඉදිරි පෝෂණ ලබා දෙනවා. අධ්‍යාපන ඇගයීමේදී සාධන පරීක්ෂණ මූලධර්ම පදනම් කරගෙන ඇගයීම සිදු කරනවා. තක්සේරුකරණයේදී කරණ හා ප්‍රගති පරීක්ෂණ මූලධර්මවලට අනුකූලව තක්සේරුකරණය සිදු කරනවා. අධ්‍යාපනික ඇගයීමේදී ඇගයීම ප්‍රතිමාන මූලික පිළිවෙතකට අනුව සිදු කරනවා. තක්සේරුකරණයේදී නිර්ණායක මූලික ඇගයීම හා පූර්ව සාධන මූලික ඇගයීම අනුව සිදු කරනවා. අධ්‍යාපනික ඇගයීම විශ්වාසතාවයෙන් හා වළංගුතාවයෙන් යුතු ලිඛිත පරීක්ෂණ භාවිතා කරනවා. තක්සේරුකරණය වාචික පරීක්ෂණ, පිරික්සුම් ලයිස්තු, පැවරුම්, ව්‍යාපෘති, නිරීක්ෂණ පත්‍රිකා මගින් විශ්වාසතාවය හා සැසඳිය හැකි බව ආරක්ෂා කරනවා. අධ්‍යාපනික ඇගයීම ඉගෙනුම් ඉගැන්වීම් හා ඇගයීම් වෙන වෙනම සලකා බලනවා. තක්සේරුකරණය ඉගෙනුම් ඉගැන්වීම හා ඇගයීම සමස්ත ක්‍රියාවලියක්. කරණ පරීක්ෂණ. මොකක්ද මේ කරණ පරීක්ෂණ කියලා කියන්නේ? නියම කරනු ලබන විශේෂිත කාර්යයක් ශිෂ්‍යයා විසින් සම්පූර්ණ කරනු ලබන ආකාරය පදනම් කරගෙන ඔහුගේ වත්මන් තත්ත්වය මැන බැලීම සඳහා යොදා ගනු ලබන ප්‍රවේශයක් තමයි මේ කරණ පරීක්ෂණ කියලා කියන්නේ. දැන් අපි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී තක්සේරුකරණය භාවිත කළ හැකි අවස්ථා මොනවාදැයි විමසා බලමු. පන්ති කාමරයේ හෝ පන්ති කාමරයෙන් බැහැර ශිෂ්‍යයා කාර්යයක නියැලී සිටින විට තක්සේරුකරණය සිදු කළ හැකියි. ශිෂ්‍යයා තක්සේරුවට ලක්වන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි ශිෂ්‍යයා කිසියම් ඉගෙනුම් කාර්යයක නියැලෙන අවස්ථාවලදී අපිට තක්සේරු කරන්න පුළුවන්. ඒ වගේම පන්ති කාමරය තුල ශිෂ්‍යයා කණ්ඩායමක් සමග ඉගෙනුමක් සිදු කරන අවස්ථාවලදී, ඒ වගේම පන්ති කාමරයෙන් බැහැර ශිෂ්‍යයා කිසියම් ඉගෙනුම් කාර්යයක යෙදී සිටින අවස්ථාවලදී අපට තක්සේරු කරන්න පුළුවන්. උදාහරණයක් අධ්‍යාපන චාරිකාවකදී, ක්‍රීඩා තරඟයකදී, බාලදක්ෂ කටයුතුවලදී, ශිෂ්‍ය බට කඳවුරකදී, ශ්‍රමදාන කටයුතුවලට සහභාගී වීමේදී පන්ති කාමරයෙන් බැහැරව ඕනෑම ඉගෙනුම් සිද්ධියකදී අපට තක්සේරුකරණය සිද්ධ කරන්න පුළුවන්. මේ විදියට එක් එක් අවස්ථාවලදී ශිෂ්‍යයාගේ හැකියා සහ නොහැකියා සොයා බලා ඔවුන්ගේ ඉගෙනුම් දුබලතා මගහරවා ගැනීමට හා ප්‍රබලතා වර්ධනය කර ගැනීමට යොමු කිරීම තක්සේරුකරණය මගින් සිදු කළ හැකි වෙනවා. ඒ වගේම ගුරුවරයා විසින් සුදුසු යයි නිගමනය කරනු ලබන අවස්ථාවලදී තක්සේරුකරණය කරන්න පුළුවන්. ගුරුවරයා විසින් ශිෂ්‍යයා පිළිබඳව සොයා බැලිය යුතු කරුණු මොනවාදැයි තීරණය කරනවා. මේ කරුණු ශිෂ්‍යයා තුළ ප්‍රදර්ශනය වන අවස්ථා ගුරුවරයාට නිරීක්ෂණය කළ හැකියි. ඒ වගේ අවස්ථාවලදී තක්සේරුකරණය සිද්ධ වෙනවා. ඒ වගේමයි ක්‍රියාවලිය ප්‍රදර්ශනය කරන අවස්ථාවලදී
පන්ති කාමරයේ ශිෂ්‍යයා කිසියම් ක්‍රියාකාරකමක යෙදී සිටින අවස්ථාවලදී තක්සේරුවට ලක් කළ හැකි. උදාහරණයක් ගත්තොත් ගණිත අභ්‍යාසවල යෙදී සිටින විට, සෞන්දර්ය ක්‍රියාකාරකම්වල යෙදී සිටින විට ආදී අවස්ථාවලදී තක්සේරුකරණය සිදු කළ හැකි. දැන් අපි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඇගයීම සිදු කරන අවස්ථා පිළිබඳව අවධානය යොමු කරමු. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන අවස්ථා අනුව ඇගයීම සිදු කළ හැකි අවස්ථා තියෙනවා. එකක් තමයි උපදේශන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ශිෂ්‍යයා සතු පෙර දැනුම විමසීමට භාවිතා කරනවා ඇගයීම. ඒ වගේමයි ශිෂ්‍යයාගේ ප්‍රවේශ හැකියා ඇගයීමට ලක් කළ හැකියි. එමගින් පාඩමක් එහෙම නැත්නම් ඒකකයක් හෝ අධ්‍යයන වර්ෂයක් පාඨමාලාවක් ආරම්භ කිරීමට පෙර ඒ සඳහා ශිෂ්‍යයා තුළ ඇති පෙර සූදානම කොතෙක්දයි අනාවරණය කරගන්න පුළුවන්. ඒ වගේම කිසියම් අධ්‍යාපන අධීරක සමාප්තියකදී අපට ඇගයීම යොදා ගන්න පුළුවන්. පාඩමක් අවසානයේදී, ඒකකයක් අවසානයේදී, අධ්‍යයන වර්ෂය හෝ පාඨමාලාවක් අවසානයේදී ඇගයීමක් සිදු කරන්න පුළුවන්. දැන් අපි අධ්‍යාපනික මිනුම හා ඇගයීමේ ප්‍රයෝජන පිළිබඳව විමසා බලමු. ශිෂ්‍යයාගේ දක්ෂතා අනුව තරා කිරීම කළ හැකි. ශිෂ්‍ය සාධනය පිළිබඳ තීරණ ගත හැකි. ශිෂ්‍යයාගේ විවිධ හැකියා අනුව වෘත්තීන් වලට යොමු කළ හැකි. සහතික පත්‍ර සහ ත්‍යාග පිරිනැමීමට යොදාගත හැකි. ප්‍රගතිය සොයා බලා ඉගෙනුම් කාර්යයට පෙළඹවීමක් ඇති කළ හැකි. විෂයමාලා සංශෝධනයට අවශ්‍ය ඉඟි ලබාගත හැකි. ගුරුවරයාගේ කාර්යභාරය පිළිබඳ තීරණ ගත හැකි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංශෝධනය කිරීමට හෝ වැඩි දියුණු කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමට හැකි. පරිපාලන තීරණ ගැනීමට යොදාගත හැකි. අඛණ්ඩව කෙරෙන ඇගයීම් වලදී ශිෂ්‍යයාට ඉගෙනුම් දුෂ්කරතා මගහරවා ගැනීමට සහාය ලබාගත හැකි. ප්‍රතිකාරී ඉගෙනුම් සඳහා අවශ්‍ය තොරතුරු ලබාගත හැකි. දෙමාපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය දැන ගැනීමට හා ප්‍රජාව අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අධ්‍යාපනික මිනුම හා ඇගයීම ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි තක්සේරුකරණයේ ප්‍රයෝජන දෙසට අවධානය යොමු කරමු. ශිෂ්‍යයාගේ හැකියා හා නොහැකියා සොයා බලා ඉගෙනුම් නොහැකියා මගහැරවීමට කටයුතු කළ හැකිවීම හා ඉදිරි පෝෂණ කටයුතු වලට පියවර ගත හැකිවීම එක ප්‍රයෝජනයක්. තවත් එකක් තමයි දැනුම ආකල්ප කුසලතා හා පුරුදු යන ශේෂ්ත්‍ර හතරම පිළිබඳව අවධානය යොමු කරමින් නිපුණතා සංවර්ධනය කරමින් ශිෂ්‍යයාගේ සමබර පෞරුෂ වර්ධනය කළ හැකිවීම. තවත් තක්සේරුකරණයේ ප්‍රයෝජනයක් තමයි ගුරුවරයාගේ ඉගැන්වීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම. අනිත් එක තමයි ඉගෙනීම ප්‍රීතිදායක වීම. සමාජශීලී ගති ලක්ෂණ වර්ධනය වීම, ආත්ම විශ්වාසය, ආරම්භක ශක්තිය වර්ධනය වීම. තක්සේරුකරණයේ ප්‍රයෝජන විදියට දක්වන්න. දැන් අපි අධ්‍යාපනික ඇගයීම හා තක්සේරුකරණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට භාවිත වන ආකාරය විමසා බලමු. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථක අසාර්ථකභාවය තීරණය කිරීමට ඇගයීම් ක්‍රියාවලිය ඉතාම වැදගත් වෙනවා. තක්සේරුකරණයෙන් ලද ප්‍රගතිය නිසා ශිෂ්‍යයා තුළ ඇතිවන චර්යාත්මක වෙනස කෙබඳුදැයි තීරණය කිරීමට ගුරුවරයාට හැකි වෙන්නේ මිනුම හා ඇගයීම මගින්. අධ්‍යාපන ඇගයීමේ හා තක්සේරුකරණයේ ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීමට හැකි අවස්ථා කීපයක් විමසා බලමු. ශිෂ්‍යයාගේ ශාස්ත්‍රීය සාධනය ප්‍රමාණය කිරීම හා ඒ මගින් තවදුරටත් ශාස්ත්‍රීය සාධනය වර්ධනය කිරීමට කටයුතු කිරීමට ගුරුවරයාට හැකි. එමගින් ගුරු සිසු දෙපාර්ශවයේම කාර්ය පිළිබඳ තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා. එමගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මක
සංවර්ධනයක් ඇති කළ හැකියි. ඒ වගේමයි අධ්‍යාපනික ස්ථාපන කාර්ය සඳහා ස්ථාපන කාර්ය මගින් පුජ්‍යලයා සතු විභව්‍යතා ශක්්‍යතා ඔස්සේ ස්ථානගත කිරීමටත් ශිෂ්‍යයින්ගේ දැනුම් මට්ටම් අනුව වර්ගීකරණය කර ගැනීමටත් ඇගයීම් ලකුණු වැදගත් වෙනවා. උදාහරණයක් විදියට කිසියම් පාඨමාලාවක් සඳහා සිසුන් බඳවා ගැනීමේදී ශිෂ්‍යයින්ගේ දැනුම් මට්ටම අනුව වර්ගීකරණය කරලා ඉගැන්වීම ආරම්භ කරනවා. ඊළඟට තේරීම් කාර්ය සඳහා ඒ විෂය ධාරාවට සුදුස්සා කවරෙක්ද යන්න තෝරා ගැනීම සඳහා ඇගයීම් ලකුණු භාවිතා කරනවා. උදාහරණයක් විදියට විශ්වවිද්‍යාලයේ පාඨමාලාවලට සිසුන් තේරීම, විවිධ අධ්‍යාපනික ආයතනවලට යෝග්‍ය සිසුන් තෝරා ගැනීම, උසස් පෙළ විෂය ධාරාවකට යෝග්‍ය සිසුන් තෝරා ගැනීම ආදී. ඒ වගේම අධ්‍යාපන ඇගයීම හා තක්සේරුකරණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට භාවිතා කරන ආකාරය ගැන කතා කිරීමේදී අධ්‍යාපන පර්යේෂණ සඳහා අවශ්‍ය දත්ත සපයා දීම සිද්ධ කරනවා. අනිත් එක තමයි ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධන වැඩසටහන් සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම සඳහාත් අධ්‍යාපනික ඇගයීම හා තක්සේරුකරණය වැදගත් වෙනවා. අනෙක තමයි අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව පවත්නා ප්‍රතිපත්ති සංශෝධනය කිරීම හා නව අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමට ශිෂ්‍යයන් ඉගෙනීම සඳහා පෙළඹවීමට විෂයමාලාව කාලීන අවශ්‍යතාවයන් අනුව වෙනස් කිරීම ශිෂ්‍යයාගේ ප්‍රබලතා හා දුබලතා සොයා බලා අත්‍යවශ්‍ය ප්‍රවීණතා මට්ටම් කරා සිසුන් ගෙන ඒමට අධ්‍යාපනික ඇගයීම හා තක්සේරුකරණය අවශ්‍ය වෙනවා. දැන් අපි අධ්‍යාපනික ඇගයීම හා තක්සේරුකරණයේ භාවිතය පිළිබඳව ප්‍රජාව විසින් ඉදිරිපත් කර ඇති විවේචන හා දුබලතා අවම කර ගැනීමේ ක්‍රමෝපායන් විමසා බලමු. ශ්‍රී ලංකාවේ වර්තමාන තරඟකාරී විධිමත් අධ්‍යාපනය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඇගයීම හා තක්සේරුකරණය ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ අභියෝගයට ගුරුවරයාට මුහුණ පෑමට සිදු වෙලා තියෙනවා. එෙහිදී ඇගයීම හා තක්සේරුකරණයේදී අනුගමනය කළ යුතු චර්යාධර්ම කෙරෙහි නිරන්තර අවධානයෙන් හා අවබෝධයෙන් යුතුව ක්‍රියා කළ යුතු වෙනවා. එෙහිදී ප්‍රජාව විසින් ඉදිරිපත් කර ඇති විවේචන හා දුබලතා පිළිබඳව අවබෝධයක් ගුරුවරයාට තිබිය යුතු වෙනවා. ඒ වගේමයි ඒවා අවම කර ගැනීමේ ක්‍රමෝපාය කෙරෙහි සැලකිලිමත් විය යුතු වෙනවා. අධ්‍යාපනික ඇගයීම හා තක්සේරුකරණය භාවිතය සම්බන්ධයෙන් ප්‍රජා විසින් ඉදිරිපත් කරන විවේචන හා දුබලතා කිහිපයක් විමසා බලමු. වර්තමාන ඇගයීම හා තක්සේරුකරණ ක්‍රියාවලියේදී ඉගෙනුම් ලාභියාට දැරිය නොහැකි පුළුල් විෂය නිර්දේශයක් ආවරණය වන ජාතික පොදු ඇගයීම් ක්‍රියාවලියක් පැවතීම. අනිත් එක තමයි පාසල් පාදක ඇගයීම් වලදී අධික ලේඛන රාශියක් පවත්වා ගැනීම. ඇතැම් අවස්ථාවලදී අසත්‍ය ලකුණු පිරිනැමීම සිදුවන නිසා පාසල් පාදක ඇගයීම සම්බන්ධව පවත්නා ඍණාත්මක ආකල්ප පැවතීම. ඒ වගේම පාසල් පාදක ඇගයීම් ක්‍රියාවලියේදී ලකුණු පැවරීමේදී පුජ්‍යල බද්ධතාවය ඊළඟට බලපෑම යන ආකල්පය ශිෂ්‍යයා තුළ හා ප්‍රජාව තුළ ඇතිවීමේ හේතුවෙන් එම ලකුණු පිළිබඳ විශ්වාසතාවය හීන වීම. අනිත් එක තමයි පිළිගත් පොදු ඇගයීම් විභාග පැවැත්වීමට ප්‍රථමයෙන් ප්‍රශ්න පත්‍ර නිකුත් වීම, ඉන් වැඩි නැඹුරුතාවයක් පෞද්ගලික උපකාරක පන්ති ඔස්සේ සිදුවන බව. අනිත් මේ දුබලතා විවේචනය හා දුබලතාවය තමයි විශිෂ්ට සාමාර්ථ කේන්ද්‍ර කොටගත් උපකාරක පන්ති අතර පවතින තරඟය ඉගෙනුම්ලාභීන්ට අභියෝගයක් වීම. අනෙක තමයි ඒ තුලින් මතුවන සමාජ ආර්ථික බලපෑම නිසා ජීවිතවලට එල්ලවන දැරිය නොහැකි අසහනකාරී තත්ත්වය. අධ්‍යාපන ඇගයීම හා තක්සේරුකරණය සම්බන්ධයෙන් ප්‍රජා විසින් ඉදිරිපත් කර තියෙන විවේචන හා දුබලතා අතර තවත් එකක් තමයි ශිෂ්‍යයාගේ වාර්ගික ආගමික ආර්ථික අංශ කෙරෙහි ඍජුවම ඇතිවන අභියෝග හා බලපෑම.
ඒ මොනවද කියලා දැන් අපි බලමු. එකක් තමයි සිසුන් කෙරෙහි ආත්මාර්ථකාමී බව වර්ධනය වීම, සමාජීය සාරධර්ම පිරිහීම, වංචාකාරී හැසිරීම් ප්‍රගුණ වීම, විභාග භීතිකාව, කාංසාව, පරාජිත හැඟීම් උත්සන්න වීම නිසා අකණ්ඩ දුර්වල මානසිකත්වයක් වර්ධනය වීම. ඒ නිසාම විවිධ ශාරීරික රෝගාබාධවලට ප්‍රචණ්ඩකාරී හැසිරීම් වලට යොමු වීම. දක්ෂතාවයෙන් ඉහළ ඉගෙනුම්ලාභීන් පිරිසක් පාසලෙත් සමාජයේත් පිළිගත් ගෞරවනීය තත්ත්වයක් අත්පත් කර ගැනීමටත් එසේ නොවූ පිරිස සමාජයේ අවම පිළිගැනීමකට ලක්වීමත් සිදුවීම.